කොහොමද ඔයාලට හිතනවා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා වෙනදා වගේම අද මම අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද ඇත්තටම මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අම්මෙක් තාත්තෙක් පුංචි පැටියෙක් බලාපොරොත්තු වෙද්දී ඒ වෙනුවෙන් පෙර සූදානමක් වෙනවා. මෙන්න මේ පෙර සූදානමේදී සැලකිලිමත් වෙන්න ඕනි කාරණාවන් මොනවද කියලා මගේ අත්දැකීමුත් එක්ක ඒ වගේම මම සොයලා බලලා දැනගත්ත කරුණුත් එක්ක මම මේ දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා. මොකද මේ දේවල් කාට හරි ප්‍රයෝජනයක් වෙයි කියලා. ඉතින් මම පුංචි සටහනකුත් දාගත්තා. මොකද මට අමතක වෙන්න පුළුවන් නේ. එහෙම වුණොත් මේ දේවල් මගේ හැරෙන්න පුළුවන්. මෙන්න මේ නිසා මම හිතුවා මේ කාරණාවන් පිළිබඳව ඒ වගේම මම කොහොමද මගේ පුංචි පැටියා වෙනුවෙන් සූදානම් වුණේ මේ දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් මම ඉස්සෙල්ලම කියන්නම් මොනවද අපි ගර්භණී වෙන්න කලින් සැලකිලිමත් වෙන්න යුතු කරුණු කියලා විස්තර කරන්න කලින් මම සඳහන් කරන්නම් මේ දේවල් මොනවද කියලා. පළවෙනිම දේ වෙන්නේ අපේ සිරුරේ නියමිත පෝෂණයක් පවතිනවද කියන එක. ඊට පස්සේ දෙවෙනි එක තමයි අපි කොහොමද අපේ පෝෂණ තත්ත්වය පවත්වාගෙන යන්නේ කියන එක. ඊළඟ කාරණාව වෙන්නේ ෆෝලික් ඇසිඩ්. ඊළඟ කාරණාව වෙන්නේ අපි එන්නත් ලබා ගැනීම. මොනවද අපි එන්නත් ලබා ගත යුතු දේවල් තියෙනවද? අපි ලබා ගත්තේ නැති දේවල් තියෙනවද? මෙන්න මේ දේවල් පිළිබඳවත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ කාරණාව වෙන්නේ අපේ මානසික සුවය. අපි දන්නවනේ ඉතින් අපේ මානසික සුවය නැති වුණොත් අපිට කිසිම දෙයක් කරගන්න හම්බෙන්නේ නැහැ. කිසිම අපේ ඕනම වැඩකදී අපිට වැදගත්ම දේ වෙන්නේ මානසික සුවයනේ. ඉතින් මෙන්න මේ කරුණු පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. මීට අමතරව මට මොනවා හරි මතක් වුණොත් මම මේ දේවලුත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. එහෙනම් අපි විස්තර කරලා බලමු මේ කාරණාවන් වල වැදගත්කම මොකක්ද කියලා. අපි දන්නවා ඇත්තටම අපි පුංචි පැටියෙක් බලාපොරොත්තු වෙද්දී ඉවක් බවක් නැතුව ඔහේ අපි පුංචි පැටියෙක්ව මේ ලෝකෙට ගෙන ආවොත් ඒ ළමයාට පෝෂණ වුණතාවයන් ඊට පස්සේ නිරෝගීකමේ ප්‍රශ්න මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ නිසා තමයි අපි සූදානමක් ඇතුව පුංචි පැටියෙක් මේ ලෝකෙට ගේන එක වැදගත් වෙන්නේ. ඒ වගේම එහෙම නැති වුණොත් විවිධ රෝගාබාධයන්ට පවා අපේ පුංචි පැටියෙක් ගොදුරු වෙන්න පුළුවන්. ඉතින් බලමු පළවෙනි කාරණාව. පළවෙනි කාරණාව වෙන්නේ අපේ සිරුරේ පවතින පෝෂණ තත්ත්වය. ඒ කියන්නේ අපි කොහොමද අපි මෙච්චර කාලයක් ගත්ත කැම බීම වලින් අපේ සිරුර කොහොමද අධිබර සහිතද අපි නැත්නම් අඩු බරක් සහිතවද අපි උසට සරිලන බර තියෙනවද මෙන්න මේ දේවල් පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනි. මේ කාරණාවෙදී විශේෂිතම දේ වෙන්නේ අපේ සිරුරේ BMI අගය. එහෙම නැත්නම් උසට සරිලන බර තියෙනවද කියන කාරණාව. උසට සරිලන බර කියන්නේ එහෙම නැත්නම් BMI අගය කියන්නේ අපි අපේ උසට සරිලන බර අපේ සිරුර තුළ පවතිනවද කියන කාරණාව. ඇත්තටම BMI අගේ අපි සාමාන්‍යයෙන් ගණනය කරන්නේ 18.5ත් 23ත් අතර සංඛ්‍යාව. මෙන්න මේ සංඛ්‍යාවට වැඩි වුණොත් ඒක අපි හඳුන්වනවා අධිබර. ඊට වඩා අඩු වුණොත් කෘෂ තත්ත්වය, කෙට්ටු තත්ත්වය කියලා අපි හඳුන්වනවා. ඉතින් මේ නිසා අපි දරුවා පිළිබඳ සැලකිලිමත් වීමේදී මෙන්න මේ BMI අගේ නිවැරදිව පවත්වා ගැනීම වැදගත් වෙනවා. මොකද අධිබර තියෙන අම්මා කෙනෙක් ප්‍රෙග්නන්ට් වුණොත් ඒ ගර්භණී කාලයේදී අපිට දියවැඩියා වගේ රෝග ඇති වෙන්න පුළුවන්. එතකොට උපදින දරුවා අධිබර දරුවෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයාට උපතෙන් පසුව කිසිනි මට්ටම අඩු වෙලා විවිධ රෝගාබාධයන් ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ සංකූලතා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අඩු බරක් සහිතව දරුවෙක් ඉපදෙන්න බලපානවා. අපි නිවැරදි පෝෂණයෙන් තොරව ඒ කියන්නේ අපේ BMI යගේ නිවැරදි තත්ත්වයට වඩා ගොඩක් පහළ පැවතුනොත් මේක බලපෑම් කරනවා අපේ කුසේ සිටින පුංචි පැටියටත්. ඉතින් ඒක නිසා අපි BMI යගේ නිවැරදිව තියෙනවද කියන එක පිළිබඳ පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනි. ඊළඟ කාරණාව වෙන්නේ පෝෂණ තත්ත්වය. මොකද අපේ කුසේ සිටින පුංචි පැටියා වර්ධනය වෙන්නේ අපි ගන්න පෝෂණ දේවල් වලින් තමයි. ඒ වගේම අපි දරුවෙක් සඳහා සූදානම් වෙන්න අපේ සිරුර සුදුසු තත්ත්වයක පවතින්න නම් අපි නිවැරදි පෝෂණ තත්ත්වයක් අරගෙන අපි නිරෝගීව ඉන්න ඕනේ. ඉතින් අපිට මතකයිනේ අපේ අම්මලා තාත්තලා චූටි කාලේදී කියනවා ගෑනු ළමෙක් වුණාම චූටි කාලේ ඉඳන් හොඳට කන්න ඕනේ, පෝෂණයක් තියෙන්න ඕනේ. මෙන්න මේ දේවල් බලපෑම් කරන්නේ අපේ කුසටත් පුංචි පැටියෙක් එන්න සූදානම් වෙනකොට තමයි.
ඒ නිසා අපි පෝෂණය ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. අපි අනිවාර්යෙන් පෝෂ්‍යදායී ආහාර වේලක් ගන්න ඕනි. කැල්සියම්, විටමින්, ඒ වගේම ಖನಿජ ලවණ, යකඩ මේ වගේ දේවල් අඩංගු පෝෂ්‍යදායී ආහාර වේලක් සැලකිලිමත් වෙලා ගැනීම අවශ්‍ය වෙනවා. මොකද අපි නිරෝගීව සිටීම තමයි ප්‍රධානම කාරණාව වෙන්නේ. අපි ආහාර වේලක් ගන්නවා කියලා අපි හිතන්නකො අපි මාළු කනවා කියලා. එතකොට මාළු විශාල ප්‍රමාණයක් ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. කුඩා ප්‍රමාණයකින් අපේ පෝෂණ අවශ්‍යතාවය සපිරෙනවා. මේක නිසා අපේ වැදගත් වෙන්නේ අපි අර මේ විවිධ වර්ගයේ ආහාර අපේ ආහාර වේලට එකතු කර ගැනීම තමයි. ඉතින් අපි දන්නවා මේවා සප්ලිමන්ට් වලින් ඒ වගේ දේවල් වලින් සපුර ගන්න පුළුවන්. හැබැයි ඉතින් එහෙම ඕනේ නෑනේ. අපිට මේ කැම බීම වලින් මේ දේවල් සපුර ගන්න පුළුවන්. අපේ පෝෂණ තත්ත්වය සපුර ගන්න පුළුවන්. මේක නිසා වැදගත් වෙනවා අපි පෝෂණ තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වෙන එක. ඊළඟ කාරණාව වෙන්නේ ෆෝලික් අම්ලය. ෆෝලික් අම්ලය අපේ ගොඩක් ෆෝලික් අම්ලය අනිවාර්යයෙන්ම ගැනීම වැදගත් වෙනවා මාස 3කට කලින් ඉඳලවත්. මේ මොකද ඒ පිළිබඳව මම හිතනවා අද කාලේ අම්මලා තාත්තලා මේ දේවල් ගැන හරිම අවබෝධයෙන් තමයි පුංචි පැටියෙක්ව ගේන්න සූදානම් වෙන්නේ. මේ දේවල් වලට සූදානම් වෙලා තමයි පුංචි පැටියව ගේන්නේ. ඉතින් ඒක නිසා මම ආයෙත් සඳහන් කරනවා මේ දේවල් ප්‍රයෝජනවත් වෙන කෙනෙක් ඉන්නවා නම් මේ දේවල් පිළිබඳව අවබෝධයක් ලබා ගනී කියලා. ඉතින් ෆෝලික් අම්ලය ලබා ගැනීම වැදගත් වෙන්නේ ස්නායු පද්ධතියට දරුවාගේ බලපෑම් කරන නිසා. ෆෝලික් අම්ලය ලබා නොගත්තොත් ඒක ඍජුවම බලපාන්නේ අපේ කුසෙසින්න පුංචි පැටියාගේ වර්ධනයට. එයා ඉපදුනාට පස්සේ ස්නායු ප්‍රශ්න, දරුණු ස්නායු ප්‍රශ්න පවා ඇති වෙන්න පුළුවන්. ඒ වගේමයි සති 6ක් වගේ කාලයක් වෙනකොට පුංචි පැටියෙක්ගේ ස්නායු වර්ධනය වෙලා බොහෝ විට අවසන් වෙනවා. ඉතින් අපේ අම්මා කෙනෙක් මාස 3ක් ඒ කියන්නේ දරුවා කුසට එන්න මාස 3කට කලින් ඉඳලවත් මේ ෆෝලික් ඇසිඩ් ලබාගත යුතුයි කියන්නේ මෙන්න මේ කාරණාව නිසා. මොකද ඉස්සෙල්ලම ඒ දරුවාගේ ස්නායු පද්ධතිය වර්ධනය වීම ආරම්භ වෙන නිසා. ඉතින් මේ පිළිබඳ අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕනි. ෆෝලික් ඇසිඩ් අපිට අවශ්‍ය ප්‍රති ප්‍රමාණය අපේ මිඩ්වයිෆ් එකෙන් අහන්න පුළුවන්. අපිට ගොඩාක් ෆෝලික් අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ කාරණාවන් පිළිබඳ සැලකිලිමත් වෙන්න පුළුවන්. ඉතින් මේ ෆෝලික් අම්ලය ලබා ගැනීම අනිවාර්යයෙන්ම ලබාගත යුතුයි. ඉතින් ඔයාලට අපේ ආදරණීය හස්බන්ඩ්ලාට පුළුවන් අපේ වයිෆ්ට මේක අමතක වෙනවා නම් මේක මතක් කරන්න. මොකද අත්‍යවශ්‍ය දෙයක් නිසා. ඊට පස්සේ අපි සැලකිලිමත් ඊට පස්සේ අපි කතා කරන්න ඕනි කාරණාව තමයි එන්නත් ලබා ගැනීම. මොකද එන්නත් සමහර රෝග තියෙනවා අපේ දරුවන්ට අම්මට වැළඳුනොත් ඒක කලලේ විනාශ වීම දක්වා පවා යන්න පුළුවන් තත්ත්වයේ දරුණු රෝගාබාධ තියෙනවා. හැබැයි අද වෙනකොට එන්නත් මගින් මේ දේවල් ඒ කියන්නේ නැතිම කරගන්න පුළුවන් තත්ත්වයක් උදා වෙලා තියෙනවා. රුබෙල්ලා එහෙම ජර්මන් සරම්ප කියලා අපි හඳුන්වනවා මේ රුබෙල්ලා තත්ත්වය. මෙන්න මේ එන්නත ලබාගෙන නැත්නම් අපි ගර්භණී වීමට මාස 3කට පෙර මේක ලබා ගන්න ඕනි. මොකද එන්නත ලබාගෙන මාස 3ක් යනතුරු අපි ගර්භණීත්වයට පත් වෙන්න හොඳ නැහැ. මොකද මේක කලලයට බලපෑම් කරනවා. ඒක නිසා ගර්භණී වෙන්න කලින් අපි ලබාගත් එන්නත් මොනවද, මේ ලබාගත යුතු වෙන්නේ මොනවද, මෙන්න මේ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. අපි ඒව නොදන්නවා නම් අපි ඒ පිළිබඳව අපේ වෛද්‍යවරයාගෙන් අහලා අවබෝධයක් අරගෙන හරි අපි ඒ දේවල් වල නිවැරදිව සූදානම් වීම වැදගත් වෙනවා. මොකද දරුවෙක් බිහි වුණාට පස්සේ රෝගාබාධයක් නැති වුණොත් ඒව වෙනුවෙන් අපි කැප වෙනවට වඩා අපිට පුළුවන් වෙනවා දරුවා බිහි වෙන්න කලින් මේ දේවල් වලින් සැලකිලිමත් වෙලා නිරෝගී දරුවෙක් මේ ලෝකයට බිහි කරන්න. ඊළඟ වැදගත්ම කාරණාව තමයි අපේ මානසික සුවය. අපිට හැම දෙයකටම තියෙන්න ඕනි මානසික සුවය. ඉතින් ඔයාගේ හස්බන්ඩ්ත් එක්ක එකතු වෙලා දරුවෙක් වෙනුවෙන් සූදානම් වෙනවා නම් මානසික සුවය තබා ගැනීම අනිවාර්ය වෙනවා. ඇත්තටම මම කියන්න ඕනේ පුංචි පැටියා මගේ කුසට එන්න කලින් ඉඳලම මම හරියට මගේ මනස ගැන සැලකිලිමත් වුණා. මොකද අපේ මානසික සුවය තමයි වැදගත් ප්‍රධානම දේ. එතකොට අපිට පුළුවන් අපි අදහන ආගම දහමට අනුව චුට්ටක් ඒ දේවල් වලට පොඩ්ඩක් නැඹුරු වෙලා, ඒ කියන්නේ අපි රැකියාවක් කරනවා නම් චුට්ටක් උදෙන් අවදි වෙලා අර
පොඩ්ඩක් කාම් පරිසරයක් නිවස තුල වුණත් ඇති කරගත්තොත් අපේ මානසික සුවය දවස පුරාම රඳවාගෙන ඉන්න අපිට හැකියාව ලැබෙනවා. ඉතින් අපිට පුළුවන් අපි අදහන ආගමකට අනුව අපේ මානසික සුවය රඳවා ගන්න මේ ආගම දහමට චුට්ටක් වැඩිපුර නැඹුරු වෙන්න. හිතන්නකො ඔබ බෞද්ධ කෙනෙක් නම් ඔයාට පුළුවන් බෝධි පූජාවක් සතියන්තේ වෙලාව තියෙන විදියට කරන්න. එහෙමත් නැත්නම් පන්සලකට ගිහිල්ලා පොඩ්ඩක් නිවිසන සිල්ලි දෙන්න වාඩි වෙලා ඉඳලා කතා බහ කරලා ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා ගෙදර ඉන්න අම්මා කෙනෙක් වුණත් රැකියාවක් කරන අම්මා කෙනෙක් වුණත් පුළුවන් උදේම නැගිටලා ඔයාට ඔයා බෞද්ධ නම් පිරිත් වගේ දෙයක් චුට්ටක් උදෙන්ම දාලා මල් පහන් පූජා කළා පොඩි කාලයක් ඒ වෙනුවෙන් වැය කරන්න. මොකද ඔයාගේ මානසික සුවය අනිවාර්යයෙන්ම මේ දේවල් වලට වැදගත් වෙනවා නිරෝගී දරුවෙකු කුසට රැගෙන ඒමට. ඒ වගේම ඇත්තටම මට මතකයි අපි ඉතින් බෞද්ධ ආගමිකයෝ විදියට මම මහත්තයා අනුරාධපුරේ ගිහිල්ලා අර ඒ දේවල් හරි ගාම් විදියට බලාපොරොත්තු වෙනාම අපේ හිතට මානසික සුවයක් ලබා දෙනවා. ඉතින් මේක නිසා පුළුවන් තරම් ආගම දහමට නැඹුරු වෙන්න. ඇත්තටම මේක තමයි අපිට මේ කාලේදී මං හිතනවා අපේ මනස සැහැල්ලු කරගන්න හොඳම දේ. ඒ වගේම තමයි යාට කාම් සින්දුවක් අහලා අර පොඩ්ඩක් අපි කාර්ය බහුලත්වයෙන් චුට්ටක් මිදිලා නම් අපිට පුළුවන් පොඩි මොහොතකට හරි මෙන්න මේ කාර්ය බහුලත්වයෙන් මිදිලා පුංචි සින්දුවක් අහන්න පුළුවන්. Tamanට ආස දෙයක් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මානසික සුවය කියවපුවාම අපි දරුවෙක් බලාපොරොත්තු වෙනවා නම් අපි අපේ ආර්ථිකය පිළිබඳවත් සැලකිලිමත් වෙන්න ඕනි. මොකද ඉතින් අපි පුංචි පැටියෙක් ගෙනාවට පස්සේ යාගේ අවශ්‍යතාවයන් කොහොම වෙයිද කියන්න අපි දන්නේ නැහැනේ. මේක නිසා අපේ ආර්ථික මට්ටම නිවැරදිව පවතිනවද අපිට තව කෙනෙක් වෙනුවෙන් වියදම් කරන්න පුළුවන්ද කියන කාරණා පිළිබඳව සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම පවුලේ අය අතර සහයෝගයෙන් මිත්‍රශීලීව මේ දේවල් අපි හිතුවේ නැතුවට අපේ මානසික සුවය වෙනුවෙන් ගොඩාක් වැදගත් වෙනවා. ඊට පස්සේ කතා කරන්න ඕනි කාරණාවක් තමයි අපි දැන් දරුවෙක් බිහි කරන්න සූදානම් වෙනකොට අපි අම්මා විතරක් මේ පිළිබඳව සැලකිලිමත් වෙලා හරියන්නේ නැහැ. ඇත්තටම තාත්තත් මේ පිළිබඳව ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනි. ඉතින් මේ නිසා අපි මේ මත්ද්‍රව්‍ය ඒ වගේ දේවල් වලින් වැළකෙන්න ඕනි අනිවාර්යෙන්ම. මොකද නිරෝගී දරුවෙක් මේ ලෝකයට බිහි කරන්න ඒ වගේ දේවල් අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් මේක නිසා අපි ඇල්කොහොල් ඇඟට ඇතුල් කර ගැනීම අනිවාර්යෙන් නවත්තන්න ඕනි. පුංචි කාල සීමාවකට නවත්තලා තමයි මේ දරුවෙකු වෙනුවෙන් අපි සූදානම් විය යුතු වෙන්නේ. ඒ වගේමයි අපි දරුවෙකු පිළිසිඳ ගන්න කලින් ඔබේ වෛද්‍යවරයා හමු වෙලා ඔයාගේ සීනි තියෙනවා නම් ඒ මට්ටම් ඔයාගේ බ්ලඩ් එකක් චෙක් කරලා මෙන්න මේ දේවල් චෙක් කරලා දරුවෙක් සදන්න ඔයා සූදානම් මට්ටමේ ඉන්නවද කියන කාරණාව පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් වෙනවා. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. මොකද අපි අපේ අනාගතේ සුරක්ෂිත කරන අයනේ මේ පුංචි පැටවු කියන්නේ. ඉතින් මෙයාලව මේ ලෝකෙට නිරෝගීව ගෙනීම අපේ වගකීමක් වෙනවා. ඉතින් එහෙම නිරෝගී දරුවෙක් බිහි කරන්න නම් අපි මේ මූලික පසුබිම හදාගෙන තමයි පුංචි පැටියෙක් වෙනුවෙන් හිත යොමු කරන්න ඕනේ. ඉතින් ඒක නිසා මම හිතනවා අද වීඩියෝ එකෙන් ඔයාලට ප්‍රයෝජනයක් වෙන්න ඇති කියලා. ප්‍රයෝජනයක් වුණා නම් මේ දේවල් ඔයාලගේ ජීවිතයට එකතු කරගන්න කියලා මම ආදරයෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් තවත් මේ වගේම වීඩියෝ එකකින් අපි හමු වෙමු.